හිතන්න අපි හැමදාම දකින සාමාන්‍ය පිරික්සුම් ලයිස්තුවක් ඒක කොයිතරම් ප්‍රබල මෙවලමක් වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම නූතන බැංකු ක්ෂේත්‍රයේදී. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අන්න ඒ ගැනයි. හොඳයි අපි මේ මාතෘකාව කොටස් 5කට කඩලා බලමු. මුලින්ම අපි කතා කරනවා සංකීර්ණතා අර්බුදය ගැන. ඊට පස්සේ ඒකට තියෙන පුදුම හිතන තරම් සරල විසඳුම. ඊළඟට මේ විසඳුම කොහොමද හරියටම ක්‍රියාත්මක කරන්න කියන එක. ඊට පස්සේ අපි බලනවා මේකේ තියෙන පුළුල් බලපෑම. ඒ කියන්නේ රැලි ආචරණය ගැන. අවසානයේටම මේ හැමදේම එකතු වෙලා සාර්ථකත්වයේ සංස්කෘතියක් ගොඩනගන්නේ කොහොමද කියලා බලමු. හරි අපි එනම් පළවෙනි කොටසින්ම පටන් ගමු සංකීර්ණතා අර්බුදය. ඇත්තටම අද බැංකු ක්ෂේත්‍රයේ මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි මේක. වර්තමාන බැංකු ලෝකය ගැන හිතුවොත් ඒක හරියට එකිනෙකට පැටලිච්ච හරිම සංකීර්ණ ක්‍රියාවලියන්ගෙන් පිරුණු ලැබිරින්තයක් වගේ. ඉතින් මේ වගේ පරිසරයක කොයිතරම් දක්ෂ කෙනෙක් වුණත් මිනිස් අතින් වැරදීමක් වෙන එක වළක්වන්න හරිම අමාරුයි. මේ සංකීර්ණත්වය තව ටිකක් තේරුම් ගන්න. හිතන්න ඍණයක් අනුමත කරන එකේ ඉඳන් අලුත් පාරිභෝගිකයෙක්ව පද්ධතියට ඇතුළත් කරන එක දක්වා තියෙන ක්‍රියාවලියගෙන මේ එකම එක කාර්යයකට පියවර 100 ගාණක් ඇතුළත් වෙන්න පුළුවන්. ඒක හරියට එකිනෙක පැටලිච්ච පාරවල් ගොඩක් වගේ. මෙන්න වැදගත්ම දේ මේ වැරදීම් වෙන්නේ දැනුම නැතිකමට නෙවෙයි. නෑ. අධික පීඩනයක් යටතේ වැඩ කරද්දී පුංචි හැබැයි අත්‍යවශ්‍යම පියවරක් මගහැරෙන නිසායි. එහෙනම් ප්‍රශ්නයක් එනවා. මේ වළක්වා ගන්න පුළුවන් ඒත් ආයතනයකට ලොකු පාඩුවක් ගේන්න පුළුවන් වැරදීම් අපි කොහොමද නවත්තගන්නේ? හොඳයි. අපි දැන් දෙවන කොටසට එමු. මේ දෙවන්ත අභියෝගයට තියෙන විසඳුම ඇත්තටම ඒක පුදුම හිතෙන තරම් සරල දෙයක්. පිරික්සුම් ලයිස්තුව. දැන් පිරික්සුම් ලයිස්තුවක් කිව්වම ඒක නිකම්ම ලයිස්තුවක් නෙමෙයි. ඒක හරියට නිර්වද්‍යතාවය සහතික කරන වෘත්තීය මෙවලමක් වගේ. හැම ප්‍රධාන පියවරක්ම ඒ කියන්නේ පාරිභෝගිකයව සත්‍යාපනය කරන එක, ලියකියවිලි එකතු කරන එක වගේ දේවල් සම්පූර්ණ කළාද කියලා මේකෙන් තහවුරු කරනවා. උදාහරණයක් විදියට හිතමු. ඍණයක් නිකුත් කරන කලින් මේ වගේ සරල පිරික්සුම් ලයිස්තුවක් තිබුණොත් ආදායම් සාතික ඇපලේඛන වගේ හැමදේම හරියටම තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට වැරදි කෙනෙක්ට සල්ලි යනවා වගේ විශාල මූල්‍ය නීතිමය අවුලක් ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේක ප්‍රායෝගිකව සාර්ථක කරගන්නේ කොහොමද? බලමු ඵලදායී පිරික්සුම් ලයිස්තුවක් හදන්න තියෙන මූලික නීති මොනවද කියලා. හොඳ පිරික්සුම් ලයිස්තුවක් කියන්නේ කෙනෙක්ට බරක් වෙන්න බෑ. ඒක පාවිච්චි කරන්න පහසු වෙන්න ඕන. ඒ කියන්නේ ඒක සරලව කෙටියෙන් තියෙන්න ඕන. වැදගත්ම අතපසු කරන්නම බැරි පියවර 5ත් 9ත් අතර ගානකට සීමා වෙන්න ඕන. ඒ වගේම පැහැදිලි ක්‍රියාපද තමයි භාවිතා කරන්න ඕන. ඕක තමයි සාර්ථක පිරික්සුම් ලයිස්තුවක රහස. මේ පිරික්සුම් ලයිස්තුත් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කරතහවුරු කිරීමේ ක්‍රමය. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පළපුරුදු නිලධාරීන්. එයාලා වැඩේ මතකයෙන් කරලා අන්තිමට ප්‍රධාන කරුණු ටික හරිද කියලා බලනවා. හැබැයි අධි අවදානම් කටයුතු වලදී පාවිච්චි වෙන්නේ කියව ක්‍රියා කිරීමේ ක්‍රමය. එතනදී නම් එක පියවරක්වත් මග නොහැර කියවන ගමන්ම තමයි වැඩේ කරන්නේ. මෙන්න බලන්න සැබෑ ලෝකයේ උදාහරණයක්. පාරිභෝගිකයෙක්ව අලුතෙන් ලියාපදිංචි කරනකොට පාවිච්චි වෙන පිරික්සුම් ලයිස්තුවක්. පියවරෙන් පියවර KYC ඒ කියන්නේ පාරිභෝගිකයා හඳුනා ගැනීම සහ FATCA වගේ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරනවා. මේ සරල පියවර පහින් මුළු ක්‍රියාවලියම කිසිම වැරද්දක් නැතුව අවසන් කරන්න පුළුවන්. හොඳයි. දැන් මේ සරල මෙවලම තනි කාර්යයක් නිවැරදි කරනවට වඩා කොච්චර ලොකු දෙයක් කරනවද බලමු. මේකෙන් මුළු ආයතනයටම ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. මේකට තමයි අපි කියන්නේ රැලි ආචරණය කියලා. මුලින්ම පිරික්සුම් ලයිස්තු මගින් කණ්ඩායම් හැඟීමක් සහ සහයෝගී පරිසරයක් ඇති කරනවා. හැමෝම එකට එකතු වෙලා පියවර තහවුරු කරද්දී වැරද්දක් වුණාම කෙනෙක්ට ඇඟිල්ල දික් කරන සංස්කෘතිය වෙනුවට හැමෝම එකතු වෙලා ප්‍රශ්නය විසඳන්න පෙළඹෙනවා. දෙවනුව මේකෙම් සේවාවේ ගුණාත්මකභාවය හැම වෙලේම එකම මට්ටමක තියෙනවා. හිතන්න අද සේවය කරන නිලධාරියා කවුරු වුණත් හෙට වෙන කෙනෙක් ආවත් ලැබෙන සේවාව එකම ඉහළ මට්ටමක තියෙනවා. අන්න ඒක තමයි පාරිභෝගික විශ්වාසය ගොඩනගන්නේ. ඒ වගේම තමයි AML ඒ කියන්නේ මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති සහ ෆැට්කාවනේ සංකීර්ණ නියාමන. මේවට අනුකූල වීම දෛනික වැඩේම කොටසක් බවට පත් වෙනවා. ඒක වෙනම කරන්න ඕන අමතර බරක් වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු මේ සරල පිරික්සුම් ලයිස්තුව ආයතනික සංස්කෘතියම වෙනස් කරන්න පුළුවන් ප්‍රබල මෙවලමක් වෙන්නේ කොහොමද කියලා.
කාලයත් එක්ක පිරික්සුම් ලැයිස්තු කියන්නේ නිකම්ම කඩදාසියක් නෙවෙයි. ඒක ඉගෙන ගන්නා ජීවී දෙයක් වගේ. සිදුවෙන වැරදීම් වලින් ඉගෙන ගන්න පාඩම් මේවට එකතු වෙනවා. මේකෙන් වෙන්නේ ආයතනීය සාමූහික දැනුම එක තැනක ගබඩා වෙන එක. එතකොට අනුත් නිලධාරියෙක්ට වුණත් පළපුරුදු කෙනෙක් වගේ වැඩ කරන්න අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙනවා. මෙන්න මේක තමයි සමහර විට මේකේ තියෙන බලවත්ම සංකල්පය. විරාමයේ බලය. පිරික්සුම් ලයිස්තුවක් නිසා අපිට වැදගත් ක්‍රියාවකට කලින් මොහොතක් නතර වෙලා හිතන්න, කණ්ඩායමක් විදිහට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේකෙන් ඉක්මනට වැඩේ ඉවර කරන්න කියන මානසිකත්වයේ ඉඳන් සාර්ථක වෙන්න සූදානම් කියන තැනට අපිව ගේනවා. අන්න ඒ විරාමය තමයි පැහැදිලිකම සහ විශ්වාසය ගොඩනගන්නේ. අවසානයේදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි පිරික්සුම් ලැයිස්තු කියන්නේ පාලනය කරන්න තියෙන මෙවලමක් නෙවෙයි, සබබල ගැන්දීමේ මෙවලමක් කියන එක. කලමනාකරුවන්ට හැම පුංචි දෙයක්ම හොය ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට කාර්ය මණ්ඩලයට තමන්ගේ වගකීම තමන්ම ගන්නට අවශ්‍ය විශ්වාසය සහ මෙවලම මේකෙන් ලැබෙනවා. හොඳයි, අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක නතර වෙමු. හෙට දවසේ ඉඳන්ම Tamanගේ කණ්ඩායම සවිබල ගැන්වීම සඳහා විධිමත් කරන්න පුළුවන් මගහරින්නම බැරි එකම එක පියවරක් මොකක් වෙන්න පුළුවන්ද?